සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භෝගයන් අතර තිබෙන රබර් වගාවක් ඇති ඉඩමකටයි. අද මම ඔබට කියලා දෙන්න යන්නේ වර්ෂා කාලයේදී රබර් කිරි කැපීමේදී සිදුවන බාධා අවම කරගත හැකි ක්‍රමයක් පිළිබඳවයි. ඔබ දන්නවා වර්ෂා කාලයේදී කිරි කපන්න බෑ. රබර් කිරි අස්වැන්න අඩු වෙනවා, ඒ වගේම ආදායම් මාර්ගත් බිඳ වැටෙනවා. වර්ෂාව නිසා රබර් ගහේ කඳට හානි වෙනවා. කඳ කුණු වෙනවා, දිලීර ආසාදන ඇති වෙනවා. ඒ නිසා වර්ෂා කාලයේදී සිදුවෙන රබර් කිරි කැපීමේදී සිදුවෙන බාධා අවම කර ගැනීමට වැසි ආවරණ, ඒ කියන්නේ රේන් ගාඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ රේන් ගාඩ් රබර් ගසට සවි කරන්න කියලා. කිරීම සඳහා රබර් ගසේ පොත්ත වියලි වෙන්න ඕනේ. එමෙන්ම රේන් ගාඩ් එක සවි කිරීමට පෙර පොත්ත පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට අපි පොත්ත සූරන්න ඕනේ. ගාඩ් එක සවි කිරීමට සීලන් වර්ග දෙකක් භාවිතා කරනවා. එකක් දියර වර්ගයේ සීලන්, අනිත් එක ඝන වර්ගයේ සීලන්. වර්ගයේ සීලන්ට් එකක් නම් පොල් එලි වලින් හදන ලද බුරුසුවකින් ආලේප කිරීමේ තරම් මේ මුදු වෙන්න ඕනේ. ඒ උණු වී කඳ දිගේ කාන්දු නොවිය යුතුයි. සීලන්ට් එක යෙදීමෙන් පසු මිනිත්තු කිහිපයකින් පොලිතීන් එක සවි කරලා හැක. ඝන වර්ගයේ සීලන්ට් එකක් නම් එය අතින් ආලේප කිරීමට තරම් මුදු වෙන්න ඕනේ. එම මිශ්‍රණය පිටිගුලියක් මෙන් වෙන්න ඕනේ. මෙය හිරු එළියට නිරාවරණය වන විට දිය වී කඳ දිගේ කාන්දු වෙන්න බෑ. සීලන්ට් එක සකසා ගන්න ආකාරය පැහැදිලි කරන්නම්. පැරලයක් ගෙන එයට තාර එකතු කරලා එය දියර බවට පත්වන තෙක් රත් කරන්න ඕනේ. ඊට පස්සේ උණුසුම් මිශ්‍රණයට ටිකෙන් ටික රබර් කිරි එකතු කරනවා. වායු බුබුලු ඉවත් වන තුරු මිශ්‍රණය රත් කරන්න ඕනේ. ඊට පස්සේ මිශ්‍රණයට චීන මැටි එකතු කරනවා. මේ සියලු දේ නිසි ලෙස මිශ්‍ර වූ පසු ගින්දර ඉවත් කරනවා. අවසාන වශයෙන් මිශ්‍රණයට සල්ෆර් එකතු කරනවා. සකසා ඇති සීලන්ට් අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. වෙළඳපොලෙන් මිලදී ගත්ත සීලන්ට් එකක් අපි දැන් බලමු කොහොමද මේක ගසට සවි කරන්න කියලා. නමුත් දැන් සීලන්ට් තියෙන්නේ අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් ඒවා. අපි දැන් බලමු කොහොමද මේක අපි රබර් ගහට සම්බන්ධ කරන්න කියලා. මේ ආකාරයට අපි සීලන්ට් එක ගස වටේම අතුරන්න ඕනේ. ගසට සම්බන්ධ කරන්න තියෙන පොලිතින් එක අපි දැන් බලමු කොහොමද මේක අපි රේන් ගාඩ් එකක් විදියට අපි ගහට සම්බන්ධ කරන්න කියලා. ටීන් එක තරමක් පහළට වෙන ලෙස තියෙන්න ඕනේ. එතකොට වැසි ජලය ටැපින් පැනලයෙන් නිවතට ගලාගෙන යනවා. මේ රේන් ගාඩ් එකක ආයු කාලය වසරයි. මේ ආකාරයට මේ පොලිතින් එක උඩට වෙන විදිහට තියලා අපි කිරි කපන්න ගන්නෙ. බලමු කොහොමද රබර් ගහෙන් කිරි කපන්නේ කියලා.
ඊට පස්සේ අපි කිරි කැපීමෙන් පස්සේ මේ පොලිතින් එක කිරි එකතු වෙන පොල් කට්ට වැහෙන විදිහට වහන්න ඕනේ. අපිට මේ රේන් ගාඩ් සවි කිරීමෙන් වර්ෂා කාලයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එතකොට රබර් කිරි කපන කම්කරුවන්ගේ ආදායම් මාර්ග වැටෙන්නේත් නැහැ. රබර් ඉඩම් හිමියන්ගේ ආදායම් මාර්ග වැටෙන්නේත් නැහැ. ඉතින් ඔබටත් මෙවැනි වර්ෂා කාලයේදී කිරි කැපීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙනවා නම් ඔබටත් මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්.